ඉතින් හුඟක් ආදරෙන් ඔයගොල්ලෝ පිළිගන්නවා මගේ Nature Lover Diaries Sri Lanka YouTube channel එක වෙතට. ඉතින් අද මම ඔයගොල්ලන්ට හා පුරා කියලා පළවෙනි වීඩියෝ එක විදිහට කරන්න බලාපොරොත්තු වෙන්නේ කොහොමද කතරගම දෙවියන්ට නිසියා හරි විදිහට පූජාවක් තියන්නේ, කොහොමද හරි විදිහට පිහිට ලබා ගන්නේ, කොහොමද හරි විදිහට කතරගම දෙවියොත් එක්ක සංවේදනය කරන්නේ කියන කරුණු කාරණා පිළිබඳව. ඉතින් ඔයගොල්ලෝ ගොඩාක් කතරගම ගිහින් ඇති, ඔයගොල්ලෝ බාර වෙලා ඇති, පිහිට ලබාගෙන ඇති, පිහිට ලැබිලා නැතුව ඇති. ඉතින් ඔයගොල්ලෝ බලන්න මේ වීඩියෝ එක ඉවරනකම් ඉඳලා ඔයගොල්ලොත් මෙහෙමද කතරගම ගිහින් බාරයක් උනේ? තව මොනවද කරේ? තව මොනවද ඔයගොල්ලෝ එකතු කරගන්න ඕනි කියලා. ඉතින් රැඳී සිටින්න. ඉතින් අපි බලමු කතරගම දෙවියෝ ඇත්තටම ලංකාවට එන්නේ ඉන්දියාවේ ඉඳලා ඇවිල්ලා කතරගම දෙවියෝ ලංකාවේ වල්ලියම්මා කියන දේවත්වයෙන් සැලකන්නේ දැන් නම් පසු කාලෙම දේවත්වයටපත් වෙච්ච වැඩි සම්භාවයක් සහිත කාන්තාවක් සමග විවාහ වෙලා කතරගම වැඩිහිටි කන්ද ප්‍රදේශයේ ජීවත් වුණා කියලා තමයි ජනප්‍රවාදයේ සඳහන් වෙන්නේ. එතකොට මේ කතරගම දෙවියන් බුද්ධත්වයේ පතාගෙන දැනුත් භාවනානුයෝගියෝ ඉන්නවා කියලා තමයි ගොඩක් අපි විශ්වාස කරන්නේ. ඒ වගේම තමයි අපේ බලංගොඩ ආනන්ද මෛත්‍රී ස්වාමින් වහන්සේ මේ යන්නට අපවත් වන්නට පෙර උන්වහන්සේ දේශනා කළා තියෙන උන්වහන්සේ සියසින් දුටුවා කියලා කතරගම දෙවියන් වහන්සේව දෙවතාවක් වගේ අවස්ථාවකදී. ඉතින් මේ ඔක්කොම කරුණු කාරණාත් එක්ක කතරගම දෙවියන් ගැන අපේ හිතේ තියෙන දැඩි විශ්වාසයක්. ඒ වගේම තමයි කතරගම දෙවියෝ ගැන ලොකු භක්තියක් අපි හිතේ තියෙනවා. ඉතින් කතරගම දෙවියන්ගේ පිහිට පතාගෙන සිංහලද දෙමළද කියලා කිසි ભેදයක් නැතුව අපි හැමෝම යනවා කතරගම. ඉතින් කතරගම යන්නම් වාලිය ගිහිල්ලා බාර වෙනවට වැඩිය දැනගෙන ගිහිල්ලා බාරයක් වෙලා ඒකේ උපරිම ප්‍රයෝජන ලබා ගන්නයි කියලා මම ඔයගොල්ලන්ගෙන් ඉල්ලනවා. ඉතින් දැන් අපි කතරගම යන්න මොකක් හරි ව්‍යාපාරය සම්බන්ධයෙන් හරි ව්‍යාපාරයේ දියුණුවක් සම්බන්ධයෙන් හරි එහෙම නැත්නම් ප්‍රේම සම්බන්ධතාවයක් සම්බන්ධයෙන් හරි විවාහයක් කල් යනවා නම් ඒක සම්බන්ධයෙන් හරි නඩු හඹ ජය ගන්න සමහර අය ගිහලා මේ කතරගම දෙවියන්ට බාර වෙනවා. සමහර අය විභාග පාස් වෙන්න කියලා ගිහින් බාර නම් එක දේවල් සම්බන්ධයෙන් ගිහලා කතරගම දෙවියන්ගෙන් අපි බාරහාර වෙලා පිහිට පතනවා. ඉතින් මේ පිහිට පතනකොට පිහිට පතන හැමෝටම කතරගම දෙවියෝ පිහිට වෙනවද? ඒකත් ප්‍රශ්නයක්. අපි පිහිට පතන්නේ හරි විදිහටමද? ඒකත් ප්‍රශ්නයක්. ඉතින් අපි ඉස්සෙල්ලාම හිතන්න ඕනේ අපි මේ පිහිට පතන්න යන්නේ කවුරු ළඟටද? අපි යන්නේ මේ මහා බලගතු දෙවි කෙනෙක් ළඟට. එතකොට අපි ඒ මහා බලවන්තයා ළඟට යන්න ඕනි. කොහොමද? ඒකට ඇත්තටම අපිට එහෙම ආවට ගියාවට ගිහිලා බලන්න බෑ. යාගේ පිහිට ලබන්න බෑ. කතරගම දෙවියෝ ගාවට යනවා නම් අපි ඉස්සෙල්ලාම හොඳට අපේ හිතින් ගතින් හැමතැනම පිරිසිදු වෙන්නට ඕනේ. තව වැදගත් දෙයක් තියෙනවා. මම හිතන්නේ මේක ගොඩාක් අය දන්නේ නැහැ. කතරගම දෙවියන්ගේ මල්ලි තමයි සහෝදරයා තමයි ඝන දෙවියෝ කියන්නේ. ඒ වගේම මුළු දේව සභාවෙම ආදරේ දිනාගත්තු කෙනා තමයි ඝන දෙවියෝ කියලා කියන්නේ. ඉතින් ওই ඝන දෙවියෝ ඕනම දෙවි කෙනෙක් ඝන දෙවියෝ කියන දේවල් අහනවලු. මේක මම අහපු කතාවක්. ඉතින් ඕනම දේවාලයකට ගිහිල්ලා ඕනම දෙවි කෙනෙක් බැහැ දකින්න කලින් අර ඝන දෙවියෝ බැහැ දැකලා වන්දනාමාන කරන්න ඕනෙලු. ඒක නිසාලු ඔය පූජා වට්ටිවල ඔබ දැකලා තියෙනවද පොල් ගෙඩියක් මැද්දේ තියෙනවා. ඒ පොල් ගෙඩිය නියෝජනය කරන්නේ ඝන දෙවියෝලු. ඉතින් ඒ නිසා අපි ඉස්සෙල්ලාම ඝන දෙවියන්ට බාරයක් වෙන්නට ඕනි. ඝන දෙවියන්ගෙන් පිහිට ඉල්ලන්නට ඕනි මේ කතරගම යන ගමනේ යන්න කලින්. ඝන දෙවියන්ගේ කෝවිලක් තියෙනවා නම් එතෙන්ට ගිහිලා හරි ඔබේ නිවසේ ඝන දෙවි රූපයක් තියෙනවා නම් එතනින් හරි එහෙම නැත්නම් ඔබ එදිනෙදා පහන පූජා කරනවානේ මල් පහන් පූජා කරලා අවසානයේ පින් දීලා ඝන දෙවියන්ට කියන්න ඝන දෙවියනේ මම මෙහෙම කතරගම යන්න බලාපොරොත්තු වෙනවා මට මේ ගමන යන්න අවස්ථාව
ඝන දෙවියන්ට බාරයක් වෙන්න. ඉතුරු එතකොට ඔබට ඒ තියෙන ප්‍රශ්න කරදර, මිල මුදල් ප්‍රශ්න, ඒ හැම දෙයක්ම ගානට විසඳිලා ඔබට ඔබ හිතන ආකාරයටම මේ කතරගම යන ගමන සාර්ථක කරගන්න ඝන දෙවියෝ අවශ්‍ය කරන පාර කපලා දෙයි. ඉතින් ඊළඟට තවත් වැදගත් කාරණයක් තියෙනවා. ඊළඟට ඔබ මම නම් කතරගම යන්න සතියක් විතර ඉඳන්ම හොඳට පේ වෙනවා. මස් මාළු කන්නේ නැහැ. ඉතින් ඔබත් අනිවාර්යයෙන්ම මේ යන්නේ මහා බලගත් දෙවි කෙනෙක් දකින්න. ඉතින් අපේ ඇඟෙන් අර පිට වෙන කිරණත් එක්ක අපි සම්බන්ධ වෙන්න යන මේ මහා බලගත් දෙවි වහන්සේත් එක්ක සම්බන්ධ වෙනකොට අර අපි මස් මාළු කාලා තිබ්බනම් ඒක එච්චර හරියන්නේ නැහැ. ඒ නිසා අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ පුරුදු වෙන්න. මේක හැබැයි ගොඩක් අය කරනවා. කතරගම යනවා නම් සතියක්වත් මස් මාළු වලින් තොර වෙලා පේ වෙන්න, පිළි කන්නේ නැතුව ඉන්න. අනිත් වැදගත් කාරණාව තමයි අපි කතරගම යනකොට කතරගම දෙවියන්ට පූජා වට්ටියක් කරන් යනවානේ. අපි මේ පූජා වට්ටිය අරන් යන්නේ කතරගම දෙවියන්ව බැහැ දකින්න. ඒතර උන්වහන්සේට මේ අරන් යන තුටු පඳුරක් විදිහට තමයි මේ පූජා වට්ටිය අරන් යන්නේ. ඉතින් ගොඩක් අය පුරුදු වෙලා ඉන්නවා. ඔක ගිහිල්ලා එක්කෝ පුට්සිය සුපර් මාකට් එකකින් හරි එහෙම නැත්නම් අර කතරගම තියෙන පළතුරු කඩේකින් හරි අරගෙන යන්න. ඒක එච්චර හරියන ගැළපෙන දෙයක් නෙවෙයි. ඔබ යන්නේ මහා බලගත් දෙවි කෙනෙක් දකින්නේ. ඒ දෙවියන්ට ඔබට උපරිම ආකාරයෙන් සලකන්න ඕනේ. තියෙන වටිනම දේවල් අරන් යන්නට ඕනේ. ඉතින් ඔය තියෙන පළතුරු කොහොම කඩපුවාද, කොහොම ඉදවපුවාද, මොන තත්ත්වයේද කියන අපි දන්නේ නැහැනේ. අපිට ඕන ඔයා ගමක නම් ඉන්න ඔයාට පුළුවන් හොඳ නැවුම් පළතුරු ගහකින්ම කොහෙන් හරි ඇවිදලා ගස්වල තියෙනවා හොයාගෙන එකතු කරගෙන යන්න. ඒක ඔයාටත් පින් සිද්ධ වෙනවා. අර දෙන කෙනාටත් පිනක් අයිති වෙනවා. ඒක හොඳට මනසේ තියාගන්න. ඔබ කඩින් ගන්නවා නම් කතරගම අර තියෙන කඩවල ඉන්නම් ගන්න යන්න එපා. ඔබ ඔබේ අරගෙන යන්න ඔබේ නගරයෙන් හොඳ විශ්වාසවන්ත තැනකින් හොඳ ඉඳුණු නැවුම් පළතුරු ටිකක් අරගෙන යන්න. හොඳට පිරිසිදු කරලා කහ වතුරින් හොදලා හොඳට පිරිසිදු කරලා අරන් යන්න. ඒ වගේම තමයි හොඳ පළතුරු වට්ටි ඒ වගේ භාජනත් හොඳ පිරිසිදුව අරගෙන යන්න. ඒක එක කාරණයක්. අනිත් කාරණේ තමයි ඔබ කතරගම ගෙනියන ගොඩක් අය අර වාහන සම්බන්ධයෙන් එහෙම යනකොට ඔන්න අරන් යනවා මල් මාලයක්. ඔය මල් මාලේ මේක මගේ පුද්ගලික මතයක්. ඇත්තටම අපි ඔක අර මේ ඉටි කවර මල් මාලයන්නේ ගෙනියන්නේ. ඔයගොල්ලෝ දැකලා ඇති අපෝ ඉටිකොල මල් මාල උස්සන් ගියාට හින්දු බැතිමුත්තු කවදාවත් ඉටිකොල මල් මාල උස්සගෙන දෙවියෝ බැහැ දකින්න යන්නේ නැහැ. මොකද ඒ වගේ සුවඳකුත් නැහැ. මහ ලොකු ලස්සනකුත් නැහැ. කිසිම දෙයක් නැහැ. අර පරිසරයට වෙන හානියක් පමණයි තියෙන්නේ. ඉතින් ඔයගොල්ලෝ දැකලා ඇති කෝවිල් ගාව තියෙන ලස්සන පිච්ච මල්, එතකොට රෝස මල්, අරලිය මල්, දහස් පෙතිය මල් වලින් හදපු ලස්සන මල් මාල. ඔබට පුළුවන් නම් මේ මල් මාලාවක් අරගෙන යන්න මේ දෙවියන්ට පූජා කරන්න. මේ ඔක්කොම අර සූදානම් කරගෙන මේ යන දවසේ උදේ ඔබ හොඳට පිරිසිදු වෙන්න. කහ වතුරෙන් ස්නානය කරන්න. ස්නානය කරලා සුදු ඇඳුමක් ඇඳ ගන්න. සුදු ඇඳුමක් ඇඳගෙන අර පෙර කිව්වා වගේම ඝන දෙවියන්ට පහන තියලා අවසර ඉල්ලගෙන පිටත් වෙලා ඔබේ ගමන ගිහිල්ලා ඔබ කතරගමට ගිහිල්ලා කතරගම දෙවියන්ගේ දේවාලයට ඇතුළු වෙන තැන ඉඳලම කතරගම දෙවියොත් එක්ක ඔබේ සිතින් කතා කරන්න, ඔබේ සිතින් වන්දනා කරන්න. කතරගම දෙවියන්ට කියන්න ඔබේ ආපු කාරණාව, ඔබ කරපු දේවල් කියන්න. ඉතින් කතරගම දෙවියන්ට ස්තුති කරන්න. ඔබට මේ ඉන්න අවස්ථාව සලසලා දුන්නට, ඝන දෙවියන්ට ස්තුති කරන්න මේ අවස්ථාව සලසලා දුන්නට. ගිහිල්ලා ඔබේ බාරය ගැට ගන්න. ඔබේ ප්‍රාර්ථනාවන් වනුමානිෂ්ඨ වෙනවා. ඇත්තට මේ වීඩියෝ එකේ තව ගොඩක් දේවල් මට කියන්න ඕනි වුණත් මම තව වෙන දවසක ඒ දේවල් ගැන සාකච්ඡා කරන්නම්. ඉතින් මේ විදිහට ගිහිල්ලා ඔබට පුළුවන් ඔබේ බාරය, ඔබේ ප්‍රශ්නය කතරගම දෙවියන්ට කියලා පිහිට ලබා ගන්න.
ආයෙත් වැදගත් දේ තමයි ඔබ නැවත එනකොට කිසිම මත්ද්‍රව්‍යයක් පානය කරන්නේ නැතුව අර ගියා වගේම හොඳ පිරිසිදු සිතින් නැවත ඔබේ නිවසට ඇවිදilla ඝන දෙවියන්ටත් ස්තුති කරන්න අමතක කරන්නට එපා. ඉතින් මේ වගේ තවත් වීඩියෝවකින් මම ඔයගොල්ලන්ව හම්බෙන්නට එන්නම්. මට මේ මගේ පළවෙනි වීඩියෝ එක මේ වගේ වීඩියෝ එකක් අපි නැවතත් හමු වෙමු.